ඉතින් ආයුබෝවන් ඔන්න අදත් මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද ඔන්න හවස තේ බොන වෙලාවට කන්න පුළුවන් ලිපේ හදා ගන්න පුළුවන් රසවත්ම චොක්ලට් කේක් එකක් අරගෙන ආවා. ඔන්න මේ කේක් එක හදා ගන්නවාට oven beater butter කිසිම දෙයක් ඕනේ නැහැ. හරිම ලේසියෙන් ගෙදර ලිපේ හදා ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කරන බඩු ටික තියෙනවා නම් විනාඩි 10ක වගේ පුංචි කාලයකදී මේක හදා ගන්නත් පුළුවන්. දැන් අපි බලමු කොහොමද හදන්නේ මොනවද ඕන කරන බඩු කියලා. ඉතින් සුපුරුදු පරිදි අවශ්‍ය කරන බඩු ලයිස්තු මම පහලින් දාලා තියෙන්නේ. ඔයාලා එතනින් අරගන්න. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් මගෙත් එක්ක රැඳිලා ඉන්න. මුලින්ම අපිට බිත්තර ඕනි කරනවා. ඉතින් මම මේ වගේ සාමාන්‍ය බිත්තර දෙකක් අරගත්තා. මම දැන් මේ බිත්තර දෙක කඩලා මේ භාජනයට දාගන්නවා. ඊළඟට අපිට සීනිත් අවශ්‍ය කරනවා. ඉතින් මම ඒකට සීනි ග්‍රෑම් 100ක් අරගන්නවා. ඔයාලට සීනි මනින්න එකක් නැත්නම් මේ වගේ පෝසිලෙන් අඬු කෝප්පකින් භාගයක් ගන්න. භාගයක් කියන්නේ ග්‍රෑම් 100ක්. අපි ඒක බිත්තර මිශ්‍රණයට දාගමු. දැන් සීනි කර ටික දිය වෙනකන් හොඳින් විස් කරන්න විනාඩි 2ක් විතර. ඔයාලට විස් කරන්න මේ වගේ විස්ක් එකක් නැත්නම් ලී හැන්දක් හරි ගෙදර ගෑරුප්පුවක් හරි තියෙනවා නම් පාවිච්චි කරන්න. ඊළඟට මම මේකට තෙල් මිලිලීටර් 50ක් එකතු කරනවා. මම අරගත්තේ එළවලු තෙල්. ඔයාලට සුදු පොල් තෙල් හරි එහෙම නැත්නම් බටර් හරි මාගරින් හරි දිය කරලා ගන්නත් පුළුවන්. ඒකත් දාලා විනාඩියක් විතර විස් කරන්න. ඊළඟට මම මේ වගේ පෙනේරයක් අරගෙන ඒකට පාන් පිටි ග්‍රෑම් 100ක් එකතු කරනවා. ඒකටම බේකින් පවුඩර් තේ හැඳි එකකුත් එකතු කරනවා. ඊළඟට බේකින් සෝඩා තේ හැඳි කාලකුත් එකතු කරනවා. බේකින් සෝඩා කියන්නේ තාප්ප සෝඩා වලට. අපිට තව මේකට අවශ්‍ය වෙනවා කොකෝ පවුඩර්. මම කොකෝ පවුඩර් තේ හැඳි 3ක් මේ මිශ්‍රණයට එකතු කරනවා. දැන් මේ දාපු ටික ඔක්කොම හොඳින් කලවම් වෙන්න මේ පෙනේරෙන් භාජනය ඇතුළට හොඳින් හලා ගන්න. දැන් අපිට තියෙන්නේ මේ ටික හොඳින් විස් කරගෙන උක්කු පදමට හදාගන්න. විස් කරගන්නකොට භාජනයේ වටේ තියෙන ඒවත් හොඳටම ඔක්කොම එකතු කරගෙනම විස් කරගන්න. මෙන්න මේ පදම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඔයාගේ බැටර් එක මීට වඩා ඝන වුණොත් ඔයා තෙල් මේස හැඳි එකක් හරි වතුර මේස හැඳි එකක් හරි දාලා දිය කරගන්න. මම මේ වගේ පුංචි ෆ්‍රයි පෑන් එකක් තමයි අරගත්තේ. ඔයාලට කැමති එකක් අරගන්න පුළුවන්. තෙල් කොලයකුත් මේ වගේ අරගත්තා. ඉතින් තෙල් කොලයක් අවශ්‍යමත් නැහැ. අපි මේ පෑන් එකේ හොඳට බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාගමු. තෙල් කොලෙත් බටර් ටිකක් ගාලා මම මේක අඩුවම ගින්දරේ ලිපේ තියාගන්නවා. ඔයාට කැමති පෑන් එකක් ගන්න පුළුවන්. මීටත් වඩා ලොකු එකක් වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ හැන්දකින් මේ පෑන් එකට මේ මිශ්‍රණය දාගන්න. ගොඩක් උඩට එනකන් දාගන්න එපා. මම මේ ප්‍රමාණයෙන් හැඳි දෙකක වගේ ප්‍රමාණයක් දාගත්තා. ඊළඟට මම මේ පියනෙන් වහගන්නවා. ඔයාලඟ මොකක් හරි පියනක් තියෙනවා නම් මේ විදිහට වහගන්න. දැන් ඔයාලා අඩුවම ගින්දරේ විනාඩි 2ක් 3ක් අතර වගේ ප්‍රමාණයකින් මේ කේක් එක පුච්ච ගන්න. මේ විනාඩි 3කට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්න ඕනේ. දැන් අපි මේ කේක් එක අනිත් පැත්ත හරව ගමු. අනිත් පැත්ත හරවනකොට ලිපේ ගින්දර ඕෆ් කරලා තවත් විනාඩියක් විතර ලිපේ තියාගන්න. ඔන්න දැන් අපේ කේක් එක හරි මම ලිපෙන් බා ගන්නවා. අපේ කේක් බැටර් එකේ ඉතුරු ප්‍රමාණය අනුව ඔයාලට තව මේ වගේ කේක් දෙකක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ මේ කේක් එක විතරක් හදලා ඔයාලට අලංකාර කරලා පෙන්නන්නම්. අලංකාර නොකර මේ විදිහට උනත් ඔයාලට කෑමට ගන්න පුළුවන්. මොකද මේක හරිම රසයි. මම මේ ළඟදි කරපු වීඩියෝ එක චොක්ලට් සිරප් එකක් කළා. මම මේ සිරප් එක සීතකරණේ දාලා තිබුණේ. මම ඉතින් ඒ ටික අරගෙන මේකේ උඩ ආලේප කරගන්නවා. ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන්න මම පහලින් ලින්ක් එක දානවා. චොක්ලට් සිරප් එක හදාගන්න හරිම ලේසියි. ඔයාලට මේකට චොක්ලට් එකක් දිය කරලා හරි එහෙම නැත්නම් බටර් අයිසින් ටිකක් හරි දාගන්නත් පුළුවන්. ඔන්න මම ගෙදර තියුණු කජු ටිකකුත් පුංචියට කපලා මේක වටේ අලංකාර කරගත්තා. ඉතින් ඔයාලා මේ වගේ බටර් අයිසින් එහෙම දාගන්නකොට කේක් එක හොඳින් නිවුනට පස්සේ තමයි දාගන්න ඕනේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි ගෙදර හදාගත්ත රසවත්ම චොක්ලට් කේක් එක. ඔයාලගේ ගෙදරට අමුත් එක්කෙන වෙලාවට මේ වගේ දෙයක් ලේසියෙන්ම හදලා ඔයාලට පිළිගන්නන්න පුළුවන්.
මේ රසවත්ම කේක් එක මම දැන් ඔයාලට කපලා පෙන්නන්නම්. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.